අප්පුඩිය සද්දෙමදි නේද? මා දිහායෙන් ගාවට වගේ අප්පුඩියක් මගේ අම්මා නේද? ඉතින් මේ අම්මා ගොඩක් දුක් විඳලා දිනන ජීවිතේ ඒ දුක අහන්න අපි හැමෝම නෙත් අයගෙන ඉන්නේ දැන් නේද? ඇයගේ හඬින්ම හමු. ඉතින් අම්මේ නම කියන්න බලන්න මුලින්. සෝමවති රාජපක්ෂ නේද? දැන් වයස කීයද මගේ නමට? අවුරුදු 60යි නේද? ඉතින් වයන ජීවිතේ අවුරුදු 60ක් අපේ අම්මා නේද? සතුටින් ඉන්නවා. මට කියන්න වන්න දැන් අද දවස් කීයක් සරාජෙන් පාවිච්චි කරාද? අම්මා කොහොමද සරාජෙන් ආවේ? දැන් කොහොමද අම්මගේ තත්ත්වය? නේද? අපේ අම්මා සියලු දේ ප්‍රකාශ කරන්න බලන්න මේගොල්ලන්ට. මම එක දවසක් කල්පෝලි ස්පිතාලේ යනකොට මට මේ දෙයක් දුන්නා මෙහාට එන්න කියලා. මගේ ලෙඩ දුන්නාට මම එච්චර ගණන් ගත්තේ නැහැ. හැබැයි ඉතින් මම දවසක් නිකන් ඇවිල්ලා බලනකොට ලොකු පොලිමක් තිබුණා. ඒත් මම ආවේ නැහැ. ඊට පස්සේ අපේ ගෙවල් ගාව ඉන්න අපේ නෑන්දගේ දුවේ එයා මෙහාට ඇවිල්ලා එයා නිතරම මට කිව්වා මෙහාට එන්න කියලා. මම එච්චර වුණාවක් කරේ නැහැ. ඊට පස්සේ එක දවසක් අපේ නෑනට මොකද මං ආවා. ආවට පස්සේ මං කිව්වා ඊට පස්සේ මේ එයාට යන්න කියලා. ඉතින් දැන් අපේ නෑනත් මාත් එක්ක ආවා. දැන් ඇවිල්ලා ඇත්තට මං මාස 3-4ක් ආවා කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. නමුත් ඊට පස්සේ මට හැරෙන්නේ පස්වෙනි පොයින්ට් එකට නම් කියන්න බැරි වුණා. ඒ මාස 5කට පස්සේ මට හුස්ම ගන්න බෑ. ඊට පස්සේ දැන් අපේ නෑනත් ඉන්නවලු වෙන්නේ මම ඉතින් දැන් මේක තියන්නේ කොහොමද තියන්න මට බෑ. ඊට පස්සේ මම ගෙදර ගියාම අපේ මල්ලි මට කිව්වා කමලා කරන ඕක හරියන්නේ නැහැ ඔයා යන්න එපා කියලා. ඉතින් දැන් මම ඒත් ආවා ටිකක්. ඇවිල්ලා කොහොමද මට දැන් කියන්න බෑ මට තේරෙන්නේ නැහැ මේ අමාරුව. ඊට පස්සේ මම කරපුවේ මේ මැල්ලවත්තේ ඩෙල්මන් එකට ගියා මේ මොකද කියලා බලන්න. ඩෙල්මන් එකට ගියාම ડોક્ટર මනෝහරට මම ගියාම ડોક્ટર මනෝහරි මට කිව්වා ECG එකක් අරන් එන්න කියලා. ECG එකක් අරගෙන ගියාට පස්සේ මට කිව්වා මේ මගේ හાર્ට් එකට ඔක්සිජන් යන මාර්ගයේ બ્લોක් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ ડોક્ટર කොන්සර්ට් කියලා ડોક્ટર කෙනෙකුට කිව්වා එයා හાર્ට් ස්පෙෂලිස්ට් කෙනෙක්. එයා ඊට පස්සේ ඉඳලා හිටන් කිව්වා මේ මට පුළුවන් ද කියලා අහුවා මේ walking ECG එකකුයි එකකුයි කරගන්න. මම ඉතින් හා කියලා ඒ දෙකක් කරගත්තා. එකක් ආසිරියගේ කරා අනිත් එක ඩෙල්මන් එකේ කළා. ඊට පස්සේ ඉඳලා හිටන් කිව්වා ඔයාලට බයිපාස් එකක් නම් කරන්න වෙයි. හැබැයි කොයි එකටත් මේ එන්ජියෝග්‍රෑම් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් දැන් බෙහෙත් එහෙම දෙනවා. මම දවසට බෙහෙත් ප්‍රති 30ක් ඇත්තටම බොනවා. ඉතින් ක්ලිනික් වලින් බෙහෙත් දුන්නාට දන්නේ නැහැ මොනවද මේ දෙන්නේ බෙහෙත් කියලා. දැන් ඊට පස්සේ මම එහෙම බෙහෙත් දීපේ දැන් ඉස්පිරිතාලට යන්න මම ડોක්ටර්ට කිව්වා මට ලියලා දෙන්න කියලා. ඒ කියන්නේ ලක්ෂ 8ක් මට ඉඳන් කරන්න ඇත්තටම බෑ. මට වැඩි බාල කෙනෙකුට නම් අපි මොකක් හරි එකක් කරලා එයාගේ ජීවිතේ ගොඩ දා ගන්න බලනවා. මට ඉතින් ජීවිතය ගැන කිසිම ආසාවක් නැහැ. මොකද අපේ අම්මා නැති වුණේ අවුරුදු 57න් අපේ අක්කා 58න් විතර නැති වුණා. මට ඉතින් අවුරුදු 2ක් මම වැඩිපුර ජීවත් වෙලා ඉන්නේ ඇයි කියලා මට හිතෙනවා. ඒක වුණා දැන් මේ මට ඉස්පිරිතාලේ මේ දුන්නා ක්ලිනික් එකට එන්න කියලා. මම පළවෙනි දවසේ ගියාට පස්සේ මට දිනයක් දුන්නා. ඔය දැන් ප්‍රයිවට් කරපුවා හරියන්නේ නැහැ. ඉස්පිරිතාලේ නැවත ඒ ටික කරන්න ඕනේ කියලා. දැන් ඒ දිනවලට ගියේ මම අපේ නෑනා සාක්ෂි එයාත් එක්කමයි ගියේ. ඊට පස්සේ එතනින් කිව්වා මේ මට මේ අර අතුරට ගන්න ලෙඩා විතරයිනේ. මේ ඔයාට මේ ඕගොල්ලෝ ඉතින් පරම්පරාවෙන් එන දෙයක් නෙමේක. මේ ඒක නිසා මේ කොහොමද එන්ජියෝග්‍රෑම් එකක් කරලා කොහොමද ඔපරේෂන් එකක් කරන්න වෙයි. හැබැයි මම කොළඹ කරනවා නම් ලක්ෂ 2ක් විතර වියදම් වෙනවා. නොමිලේ නම් කරන්නේ නැහැ. ඉතින් කොහොමවත් අද 13 වෙනිදා අදට මාස 2යි හරියට මේ එන්ජියෝග්‍රෑම් එක කරලා. ඉතින් අද අපුඩිය දෙමුනේ අම්මා අදට මාස 2ක් කරාකුවා. ඉතින් මම පුංචි කාරණයක් අහන්නම් නේද? ඔබ අතරින් තියනවා වෙන්න පුළුවන් බයිපාස් ශල්‍ය කර්මයක් කරන්න නියමිත වෙච්ච අය නැත්තම් ඔබේ ගෙවල් ළඟ කෙනෙක් නෑදෑයෙක් එහෙම ඉන්නවා වෙන්න පුළුවන්. අම්මයි කතාවේ හොඳ කෑල්ලක් තිබ්බා. මොකද අම්මට ඒ රෝගේ ආවේ පරම්පරාවෙන් කිව්වා. සමහර අයගේ හිතවල
මතයක් තියෙනවා පරම්පරාවෙන් ආපු රෝග මොකක් වෙන්නේ නැහැ කියලාද? හොඳ වෙන්නේ නැහැ කියලා. දැන් අම්මගේ කටහඬින් අපි අහලා බලමු පරම්පරාවෙන් ආපු ඒ රෝගය සෙරාජෙන් ඔස්සේ හොඳ වුණාද කියලා. ඊට පස්සේ කොහොම හරි දැන් මම 13 වෙනිදා මට මේක කරනවා එක්ක 12 වෙනිදා ගිහලා ඇඩ්මිට් වුණා. ඊට පස්සේ මට පුදුමාකාර විදිහට ඒ 13 වෙනිදා කලන්තයක් හැදුණා. සීනි මට්ටම 90ට බහැලා. ඊට පස්සේ ඒගොල්ලෝ විජහට ග්ලූකෝස් එහෙම දීලා අපේ මල්ලි ගෙනල්ලා තුන යෝගට් එකක් මම හිතුවා දැන් කරන එකක් නෑ කියලා මම යෝගට් කාලා කෙසෙල් කන් ගෙඩියකුත් කෑවට පස්සේ මගේ නමල ගහලා කිව්වා දැන් ඔයාලා එන්ජියෝග්‍රෑම් එක කරනවා අපේ නෑනත් බැලුවා ෆෝම් එකක් දුන්නා මේ පුරවන්න බැරි වෙලාවක ඒ මේ එන්ජියෝග්‍රෑම් එක කරද්දි මොන හරි වුණොත් ඇක්සිඩන්ට් එකක් ඒගොල්ලෝ කිසිම දෙයකට වගේ කියන්නේ 1,50,000කට මට අස්සම් කරන්න කිව්වා ආණ්ඩුවෙන් ගෙවනවා ඒක මේක මේ තත්ත්වයට තුනොත් ඒගොල්ලෝ එදාම ඔපරේෂන් එක කරනවා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම කිව්වොත් දෙයියෝ සිහි කරගෙන තමයි ඇඳට යන්න කිව්වේ මං සෙලාජන් නම්බර් 1 කියලා තමයි ඇමට ගියේ. ඊට පස්සේ ඇත්තටම මට හරි බයක් දැනුණා. ඒ ડોක්ටර්ලව දැක්කහම ඒක ඇතුළට ගියාම මට ගොඩාක් බය හිතුණා. නමුත් අමාරු මගේ බය නැති කරලා ඇරියේ. ඇත්තම මගේ බය නැති කරලා තමයි මට ඇරියේ. ඉතින් ඊට පස්සේ කොහොම හරි එන්ජියෝග්‍රෑම් එක කරනකොට CD එක දාලා මේ ඉඳලා හිටන් කිව්වා මගෙන් ඇහුවා මට තේරෙන්නේ නැහනේ අපි එතන ඉගෙන ගන්න නැහැ වෛද්‍යවරු තරම් ඒක බලන්න. මට ඉඳලා හිටන් කිව්වා ඔයාගේ තිරිච්ච ක්ලොට් එක එතනින් නැහැ. අර පහතින් කපලා නහරක් දාන්න ඕන තැන ක්ලොට් එක දිය වෙලා. දැන් මේක දියුනේ කොහොමද කියලා අහුවොත් ඇත්තටම කිව්වොත් මේ සෙලාජන් මේ උපකරණය වාද්‍යනේ මේක වටිනාකම දන්නේ නැහැ. නමුත් ඇත්තටම කිව්වොත් මම මේකට හරි ආදරෙයි. අපිට ලෙඩක් හැදෙන්න ඕනේ මෙතනට එන්න. ලෙඩක් තියෙන්න ඕනේ නැහැ. නමුත් අපි මට ලෙඩක් ඒ වගේ දෙයක් තිබුණේ නැහැ. නමුත් මම මනසෙන් කල්පනා කළා ඇයි මම වැඩිද අවුරුදු දෙකක් ජීවත් වෙන්නේ කියලා. ඉතින් දැන් සෙලාජෙන් එකට ආවේ හොඳ සනීපෙන්. ඊට පස්සේ අර පස්වෙනි පොයින්ට් එක කියන්නේ හෘදවස්තුවේ පොයින්ට් එක. එතනදී මට තියන්න බැරි වුණා කොහොමදවත් තියන්න බැරි වුණා. ඊට පස්සේ අපේ මල්ලි මට යන්නත් එපා කිව්වා. ඔක්කොමලා හරි දුකටපත් වුණා ගෙදර. මොකද කන්න බොන්නවත් හිතෙන්නේ නැහැ. මොකද ඉතින් දැන් දන්නවා යන්න අරේ අත වනවයි කියලා දැන් දන්නවා කොහොමද යන්න ලෑස්ති ඉන්නේ කියලා. නමුත් සෙලාජයෙන් එක මාව ඒ ගමන යන්නේ නැහැ. නමුත් ඒකේ හොඳ පැත්ත අනිත් පැත්ත හිතුවොත් මම ඒක නොදනුවත් වෛද්‍යවරයෙක් ගාවට යන්නේ නැතුව ගිහිල්ලා මෙහෙට ආවොත් හදිස්සියේ මගදී නහරක් පුපුරලා මැරුණොත් මිනිස්සු කියයි අන්න සෙලාජයෙන් ගිහිල්ලා වෙච්ච දේ කියලා. නමුත් ඒ දේ වෙන්නත් ඉඩක් ලැබුණේ නැහැ. නමුත් ડોક્ટર වන් ඒකනායක කියන කෙනා කවුරුත් අහලා ඇති. එයාව අල්ලගන්න පාන්දර දෙකට තුනකට යන්න ඕනේ. මම එක දවසක්වත් ගියේ නෑ එයාව අල්ලගන්න. එයා තමයි ඒ වෝඩ් බාර දොස්තර. එයා මට කිව්වා මේ උපකරණය එක සැරයක් නෙමෙයි දෙසරයක් හරි පාවිච්චි කරන්න කියලා. ඔව් වන්න අපේ හිතේ යම් කිසි හේතුවක් තිබ්බා නම් සෙරාජේ උපකරණය ගැන ඇය කිව්වා හොඳ කතාවක්. නේද? සමහර වෙලාවට ඕනම කෙනෙක් ඉඳී තියෙනවා මේ නිකන් කෙනෙක් කිව්වට සෙරාජෙන් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අම්මට කවුද කිව්වේ? කවුද කිව්වේ? වෛද්‍යනායක මහතා තමයි ඇයට පවසා දෙන්නේ. අවසර එකපාරක් නෙවෙයි දෙපාරක් ආවිදක් කළා. මම එහෙම කිව්වට ඕගොල්ලෝ මගේ රිපෝට් ටික අරන් බලන්න මට කිසිම ඔපරේෂන් එකක් අවශ්‍ය නැහැ කියලා ලියලා තියෙනවා. ඒ වුණාට දැන් මට එහෙම එපයි කියලා. මට තෙල් කන්න බෑ. තෙල් කෑවොත් මොකද වෙන්නේ? අපිට ආයි තෙල් ගොරෝසු වෙන ශරීරේ. ඒකින්ද තෙල් මස් ಜಾති එළවලු කන්න පුළුවන් ඕන තරම් මගේ ප්‍රෙෂර් එක ගොඩාක් බහැලා. ඔරේ වැඩි අම්මගේ කාර්යය අවශ්‍ය නම් මේ එක්ස්රේ මගේ එක ක්ලොට් එකක් තිබුණා. මේ මෙතන චූටි තැන ඒ ක්ලොට් එක නැහැ. දැන් මේ මෙතන තියෙන මේ ක්ලොට් එක තියෙනව නේද? මේක දැන් තිබුණේ මේ
ගෙඩියක් ගහලා තියෙන්නේ. මේක තිබුණේ සම්පූර්ණ වැහිලා. දැන් මේ සෙලාජෙම් එක හරහා මේක දැන් ඈත් වෙලා. දැන් මේ ඔක්සිජන් යනවා. නැත්තම් එදා දවසේ ඒගොල්ලෝ මගේ මෙතනින් මේ ටික කපලා අයින් කරනවා. අයින් කරලා මගේ කකුලෙන් නහරක් කපලා මෙතනට දාන්න ඕනේ. දානවා. ඒක තමයි බයිවාස් කිව්වේ. ඉතින් දැන් මේක ඇත්තටම ඒගොල්ලෝ මේක දැන් මට දුන්නේ හදිස්සියවත් මොකක් හරි එකට මොන හරි කළොත් ඒක 50ක් දාලා තියෙන්නේ මට ඔපරේෂන් එකක් අවශ්‍ය නැහැ මේක බෙහෙත් වලින් නිය කරන්න පුළුවන් නමුත් මේ උපකරණය පාවිච්චි කරලා තව මාස දෙකක් තුනක් හරි ගියොත් මේ ටිකක් නැත්තටම නැහැ ඒක එහෙම කිව්වද දැන් ලොකු ඩොක්ටර් හම්බුණාද මේකට ඔව් එයා තමයි කරන්නේ රුවන් එක නායක එයාද කිව්වේ මේක මේ දැන් මෙතන එක නැති වෙලා කියලා ඔව් එයා කිව්වා දැන් මට ECG තියෙනවා ගොඩක් මේ ECG වලින් මෙතන මගේ වැහිලා හරිද දැන් මේ මෙතන මේ මෙතන නහර මේ කීනි ගත්තේ මුකුත් නැහැනේ දැන් ඒක නැත්තටම නැති වෙලා දැන් මට උස්ම ගන්න බැරි කම ඔක්කොම තිබුණානේ දැන් මේ තමයි ක්ලොට් එක ලොකුම එක හරිද මේකේ කොච්චරක් ඉස්සර අවදානම තියෙනවා කිව්වද මෙතන ඉස්සරද අවදාන දැන් 50 දාලා තියෙන්නේ දැන් තියෙන්නේ ඉස්සර කීයක් දාලා තිබ්බද ඉස්සර 90 මේක මට පුළුවන් තරම් ඉක්මනට මේක ඔපරේෂන් එක තැන් දෙකක් තිබ්බනේ ඔව් තැන් මෙතනයි මෙතනයි මේ දැන් මේක නෑ මේක මේක තියෙන්නේ නේ බිත්ති දෙකට ආවෙලා නෑ ඔය දැන් ඔක්සිජන් යනවා දැන් ඔක්සිජන් යනවා දැන් ඒකට මේ කියන්නේ ඔපරේෂන් එකක් මට අවශ්‍ය නෑ මට ක්ලිනික් යන්න අවශ්‍යයක් නෑ දැන් ඔපරේෂන් එකක් අවශ්‍ය නැහැ කිව්වද නෑ ක්ලිනික් යන්නෙත් නෑ එහෙමද ඔව් ක්ලිනික් යන්නේ එතකොට රුවන් එකනාගේ මහත්මයා දන්නවද මේ සිරාජම් කියලා සිරාජම් කියලා මම නමින්ම දන්නවද නැත්නම් මේ වගේ උණුසුම් සම්භාහනය මේ උණුසුම් සම්භාහනය කිව්වා මේ උණුසුම් සම්භාහනය කියන්නේ එයා ඉතලටකෝ මේක නායක මේක ගැන හොඳට දන්නවා මම එයා ඉතලටකෝ මේක ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ නමුත් ඔයා එතන පොයි හිටපු සෙනගත් මේකට යන්නේ නෑ අය ගොඩන්නේ ඉතින් ඒගොල්ලෝ ඉතලටකෝ මේක ඇත්ත වශයෙන්ම මේ ලක්ෂයකට පරිවිරන් කරන්න බෑනේ. දැන් මම ආවේ නැත්තම් මම බය වුණා නම් මම මොකද කරන්නේ? මම මේ සල්ලකර්ම අනිවාර්යයෙන්ම කරනවානේ. පොඩි ළමයෙකුට නම් ඇත්තට ලක්ෂ 8ක් ගෙවල් දොරවල් හරි අපිට පුළුවන් ගෙවල් දොරවල් හරි උගස් කියලා නේද? මොන හරි කරන්න ළමයි ජීවිතයක් බේර ගන්න. අපේ අම්මට උනේ අවුරුදු 58යි. හටටයි. අක්කට උනේ හටටයි. ඉතින් මේක පරම්පරාවෙන් එන දේ මට මේක හරහා සෙලාජෙන් එක හරහා මට ඒවට ආරක්ෂා වෙන්න ඕනේ. ඔව් ආරක්ෂා වෙනවා. ඉතින් ડોක්ටර්ලා ගාවට මම යන්නේ. මොකද ඒ ડોක්ටර් මට ක්ලිනික් එකේ ඉයලා දුන්නා. මට ක්ලිනික් යන්න අවශ්‍යයි නැහැ. ක්ලිනික් උතෝ නැහැ කිව්වා. ඒවා අනිවාර්යෙන් ආරක්ෂා වෙන්න ඕනේ. අපි හැම පෙර සූදානම් වීමනේ ඒක. ආරක්ෂා වෙන්න ඕනේ. අත වශයෙන්ම මම ඉල්ලලා තියෙන්නේ පළවෙනි සැරේ, මේක ඉල්ලලා තියෙන්නේ දෙවෙනි සැරේ, තුන්වෙනි සැරේ ගියේ මේකට. එයා ලිව්වා මේකේ මම ඉස්සර ගියානේ ડોක්ටර් කෙනෙක්. එයා ගාවට ඕනේ නම් මට ගිහින් පෙන්නන්න පුළුවන්. දැන් මම ඉස්සෙල්ලම ගියානේ ડોක්ටර් කෙනෙක් බලන්න මට අවශ්‍ය ආව කිව්වා ක්ලිනික් යන්න ඕනේ යාව ගිහින් බලන්න.